අපි අද කතා කරන්න යන්නේ සිංහරාජ වනාන්තරයේ සැඟවුණු රහස් ගැන. ඊට කලින් අපි බලමු සිංහරාජ වනාන්තරයේ මූලික තොරතුරු ගැන. ශ්‍රී ලංකාවේ ඉතිරිව තියෙන විශාලතම නිවර්තන වැසි වනාන්තරයේ විදිහට මේ සිංහරාජය හඳුන්වන්න පුළුවන්. ජෛව විවිධත්වයෙන් ඉතාමත් පොහොසත් ස්ථානයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඒ ශ්‍රී ලංකාවේ දකුණු බටහිර තෙත් කලාපයේ සබරගමු හා දකුණු පළාත් අතර පිහිටලා තියෙනවා. ලපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ආශ්‍රිත හෙක්ටයාර 8800කට අධික ප්‍රදේශයක් පුරා මේ වැසි වනාන්තරය විහිදිලා තියෙනවා. 1988 දී මෙම නිවර්තන වැසි වනාන්තරය යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට නම් කරනු ලැබුවා. සිංහරාජය කියන්නේ ශ්‍රී ලංකාවේ දුර්ලභ සහ ආවේනික ජීවීන්ගේ වැදගත්ම වාසස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ගස් වර්ග සිය ගණන, ඖෂධීය ශාක විශාල ප්‍රමාණයක් ඒ අතර කැහිබෙල්ලා, ශ්‍රී ලංකා ගිරවා සතුන් විශාල ප්‍රමාණයක්ද මේ වනාන්තරය තුළ දැක ගැනීමට හැකි වෙනවා. සිංහරාජ වනාන්තරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජල මූලාශ්‍ර රැසකට උපත ලබා දෙනවා. දේශගුණික සමතුලිතතාවයට උපකාරී වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉතා වැදගත් වෙනවා. දුර්ලභ ජීවීන්ගේ ආරක්ෂිත වාසස්ථානයක් විදිහට මේ සිංහරාජ වනාන්තරය හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු සිංහරාජ වනාන්තරයේ සැඟවුණු රහස් මොනවද කියලා. පළවෙනි එක තමයි ලෝකයේ දුර්ලභ ජීවීන්ගේ නිවහනක් විදිහට හඳුන්වන්න පුළුවන්. විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ සිංහරාජයේ තවමත් විද්‍යාත්මකව හඳුනා නොගත් කෘමීන්, මැඩියන් සහ ශාක විශේෂ පවතින බව. වෙනි එක තමයි පක්ෂීන්ගේ මිශ්‍ර රංචු. සිංහරාජයේ වඩාත් විස්මයජනක සංසිද්ධියක් වන්නේ විවිධ පක්ෂීන් විශේෂ එකම රංචුවක් ලෙස ගමන් කිරීමයි. මෙය ලෝකයේ අධ්‍යයනය කරන ලද වැදගත් ස්වාභාවික හැසිරීම් අතරට අයත් වෙනවා. තුන්වෙනි එක තමයි පැරණි ජනප්‍රවාද. ප්‍රදේශවාසීන් අතර වනාන්තරයේ අභ්‍යන්තරයේ පුරාණ රජවරුන්ගේ සැඟවුණු ස්ථාන හා වස්තු තිබිය හැකි බවට ජනප්‍රවාදවල පවතිනවා. කෙසේ වෙතත් ඒවාට නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂි හමු වෙලා නැහැ. ඊළඟ එක තමයි සෑම වසරකටම අලුත් විශේෂ හමුවීම. පර්යේෂකයන් විසින් නව කෘමීන්, මැඩියන් සහ ශාක විශේෂ වාර්තා කරනු ලබන අතර සිංහරාජය තවමත් සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කර නොමැති ස්වාභාවික සම්පත් ගබඩාවක් ලෙස සැලකුණු ලබනවා. ඊළඟ එක තමයි ඝන වනාන්තරය නිසා සීමිත ප්‍රවේශය. වනාන්තරයේ ඇතැම් කොටස් ඉතා ඝන බැවින් මිනිසුන් ඉතා කලාතුරකින් එහි ඇතුළු වී තිබෙනවා. මේ නිසා එම ප්‍රදේශ තවමත් අභිරහස් ප්‍රදේශ විදිහට සඳවාගෙන තියෙනවා. ඊළඟ එක තමයි රාත්‍රී ජීවිතය. රාත්‍රියේදී පමණක් දක්නට ලැබෙන දුර්ලභ මැඩියන්, කෘමීන් සහ කුඩා සත්තු රැසක් සිංහරාජයේ ජීවත් වෙනවා. ඒ වයින් සමහර ශ්‍රී ලංකාවට පමණ ආවේනික සත්තු විදිහට සැලකුණු ලබනවා. ඊළඟ එක තමයි ස්වාභාවික ඖෂධ ගබඩාව. සිංහරාජයේ බොහෝ ශාක සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවල භාවිතා වන අතර අනාගතයේ නව ඖෂධ සොයා ගැනීම සඳහා වැදගත් වෙන්න පුළුවන්. සිංහරාජය කියන්නේ දුර්ලභ සතුන්, පක්ෂීන් සහ ශාක වලින් පිරුණු ජෛව විවිධත්ව කේන්ද්‍ර ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.